තව පොඩ්ඩයි. දැන් නම් හොඳට මාන්සිය. අඩේ අමතක කරලා සෙරප්පුත් දාන් ආවා. කවන්නේ නැත්තම් ලිසන පාසලට. එහෙනම් සෙනික පල්ලෙට වහින්න තිබ්බා. ලිසන. ඔව් මහන්සියකුත් නැහැ නේද උඩ. අම්මෝ දැන් නම් ඩල්. ගලෙන් පිටරව පන්සලේ. පොඩි රිලා යාළුවෙකුත් ඉන්නවා. ඒ බය කරන්න එපා යකෝ. අම්මට හුරු. තාම මෙතනින් එහාට නම් බැරි. කකුල් ලොක් වෙලා යකෝ. රිලා උඩිය නිකන් බල්ලෝ ඉතින් සුවර් නෑ. ඊයේම කිල්ලයිද දන්නේ නැහැ. අම්මා. තව පොඩ්ඩයි. උඩ අඩිය තියද්දි මල්ලී කියන්න ඕනේ. දැන් තමයි අමාරුම ටික තියෙන්නේ. එන්න භාගයක්. ඇවිල්ලා. වහව. පොඩි වහවක්. ඒ පරණ මාර්ගය. හා? පරණ මාර්ගය. හතිවල සද්දේ. මට සිරි. දුෂ්කර. හඩි බැල. වාව්. නේ. නගින්න බෑකෝ. මොකලින් ඇවිල්ලා නැද්ද? ඈ? මොකලින් ඇවිල්ලා නැද්ද? නෑ බා. මං ඇවිල්ලා නෑ. ඇවිල්ලා නෑ. මේක උඩනේ චෛත්‍ය. ගලෙන් පිටින පන්සලේ දුර්ලභ දර්ශනයක්. තමයි දැක්කේ. අපි ආවේ මරණගේ ආම්දුර එක්ක යන්න. මේක දැකලා මට එන්නේ. චෛත්‍ය උටරගෙන බැරුව ඇති නේද ඔය? ඔය දී හදුව ක්‍රමයට ගාමජා ඒ දිස්ස ආකාරය. කොහෙන් හරි උඩට රිංගල යන්න මාර්ගයක් ඇති තියෙන්න ඕනේ. දුර්ලභ දර්ශනය කොච්චර ලස්සනද.